ආයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම. ඔන්න ඉතින් අද මමයි අම්මයි ඔයගොල්ලන්ට හදන්න කියලා දෙනන්නේ තිබ්බට මැල්දුමක් හදන හැටි. මුලින්ම අපි ওই විදිහට තිබ්බට ටිකක් අරගන්න ඕන. ඉතින් මතක් කරන්න කැමතියි මේ මැල්දුම හදන්න ඉස්සෙල්ලා තාමත් අපි subscribe කරලා නැත්නම් subscribe කරලා අද වීඩියෝ එක හොඳයි නම් පහළ like එකක් දාලා ඔයාලගේ අදහස් පහින් comment කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඕන ඉතින් අපි දැන් ওই විදිහට අපේ තිබ්බටු ටික ගලවලා ඔයාලා මේ මැල්දුම හදාගන්න භාජනයට එකතු කරන්න ඕන. ওই විදිහට තිබ්බටු ටික ඔක්කොම අතු වලින් ගාලා අයින් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මතක් කරන්න කැමතියි මේ channel එක විතරක් නෙමෙයි සත්සයන vlog මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා vlogs බලන්න කැමති කෙනෙක් නම් ඒ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන vlogs ගොඩක් ඔයාලට බලන්න පුළුවන් වෙයි. ඔන්න ඉතින් ඒ channel එකත් subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔන්න දැන් අපි ඔය විදිහට තිබ්බල් ටික ගලවලා ඉවර වෙලා ඔන්න දැන් අපි තිබ්බල් ටික ගලවලා ඉවරයි. ඔයාලට පේනවා ඇති තිබ්බල් ටිකට අපි දැන් වතුර දාගත්තා. ওই විදිහට ඔයාලා වතුර එකතු කරගන්න තිබ්බල් ටිකට. දැන් ඔන්න අපි තිබ්බල් ටික වතුර එකතු කරලා අපි දැන් ඒකට එකතු කරගන්නවා ලුණු කුඩු. ඔයාලගේ රස අනුව මේකට ඔයාලා ලුණු කුඩු එකතු කරගන්න. ඔන්න දැන් අපි මේකට ලුණු කුඩු එකතු කරලා ඉවර වෙලා මේකට එකතු කරගන්න කහ කුඩු. ඔය විදිහට කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්න. ඔන්න දැන් අපි අපේ තිබ්බටු ටික ඔය විදිහට ලිපෙන් භාජනයකට දාලා ලිපෙන් තියලා වහලා තියනවා පියනකින්. ওই විදිහට ඒක පියනකින් වහලා තියලා ඊට පස්සේ ඔයාලා දකින්න ඇති පොල් ටිකක් තියෙනවා. අපි දැන් මේ මැල්ලුමට ඕන කරන ඉතුරු ටික තමයි හදාගන්න යන්නේ. ඔන්න ඉතින් දැන් අපි පොලුත් අරගත්තා. හරි දැන් අපි සුදු ලුණු ටික තමයි ඔය අපි කපන්නේ. දැන් අපි ඔය සුදු ලුණු ටික ওই විදිහට කපා ගන්න සුදු ලුණු බික් දෙක තුනක්. හරි ඔය විදිහට සුදු ලුණු කපලා අපි රතු ලුණු අර පොඩි රතු ලුණු ගෙඩි ටිකක් අරගෙන ඔය විදිහට හොඳට කපා ගන්න පොඩිවට. ඔය විදිහට ඔයාලා රතු ලුණු ටිකක් කපා ගන්න. අපි දැන් ඔය විදිහට රතු ලුණු ටිකක් හොඳට හීනෙකට කපලා ඒ ටික අර භාජනයට තමයි දැන් ඔය එකතු කරගන්නේ. ඔන්න ඉතින් අපි සුදු ලුණු ටිකත් කපලා රතු ලුණු ටිකත් දැන් කපලා ඉවරයි. ඔන්න දැන් අපි මේකට පොඩිවට කපාගත්තු අමු මිරිස් ටිකක් ඒ භාජනයට එකතු කරගන්නවා. තව මේකට කරපිංචා මේකට අපි එකතු කරනවා කුරුදු පොතු. ඉතින් ඔයාලා ගෙදර කුරුදු පොතු අනිවාර්යයෙන්ම තියනවා නම් එකතු කරගන්න. තියනවා නම් නෙමෙයි අනිවාර්යයෙන්ම මේකට කුරුදු පොතු ඕන. ඒතකොට ගොඩක් රසයි. හරි දැන් අපි මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. හරි දැන් අපි මේකට එකතු කරගන්නවා කහ කුඩු. ඔන්න ඉතින් අපි දැන් මේකට කහ කුඩු ටිකක් එකතු කරලා මේකට අපි දැන් එකතු කරනවා සූදුරු. ඔය විදිහට මේකට වල සූදුරු ටිකක් එකතු කරගන්න. ඔන්න දැන් අපි ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරලා ගෙනාවා. ඔය තියෙන බ්ලෙන්ඩ් කරගත්ත අපේ මිශ්‍රණය. ඉතින් මේකට අපි පොළුත් එකතු කරගන්නවා. ඔන්න දැන් අපි ඒ ටික බ්ලෙන්ඩර් කරලා ගෙනල්ලා ඒකට අපි එකතු කරගන්නවා ගම්බිරිස් කුඩු. ඔය විදිහට වල ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට අනා ගන්න. ගම්බිරිස් කුඩු ටික හොඳට මිශ්‍ර හරි දැන් ඔය විදිහට අපි ඒ ටික මිශ්‍ර කරලා අපි දැන් යනවා අපේ අර ලිපේ තිබ්බටු එක පොඩ්ඩක් මේ බලන්න.
ඔය විදිහට අපි තිබ්බල් ටික මේවා කරලා ඔයාලට පේනවා ඇති දැන් අපේ තිබ්බල් ටික තැම්බිලා තියෙනවා හොඳට. ඉතින් දැන් අපි මේ තිබ්බටු එක ඔය විදිහට පොඩ්ඩක් කරලා විදිහට කලවම් කරලා දැන් අපි හදන්නේ මේකට අපි අර මේ බ්ලෙන්ඩර් කරගත්තු පොල් මිශ්‍රණය එකතු කරගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා ඔයාලා මේක හොඳට මේ තිබ්බටු ටික හැන්දෙන් පොඩි කරගන්න. ඊට පස්සේ තමයි අපි අර බ්ලෙන්ඩර් කරගත්තු පොල් මිශ්‍රණය මේකට එකතු කරගන්නේ. ඔය විදිහට ඔයාලා අපි අර බ්ලෙන්ඩර් කරගත්තු පොල් තියෙන මිශ්‍රණය එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටික හොඳට ඔය විදිහට කලවම් කරගන්න. ඔන්න දැන් අපි ඒ ටික කලවම් කරලා ඉවර වෙලා අපි අර ඔය ටික බ්ලෙන්ඩර් කරගත්තු කප් එකට වතුර ටිකක් දාලා ආයේ අපේ තිබ්බටු මේවා එකට එකතු කරගන්නවා. ඊට පස්සේ වහලා පොඩ්ඩක් වෙලා තියලා දැන් අපි ඔන්න ඇදලා බැලුවා කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනට තියෙනවා මේක. ඔය තියෙන්නේ අපේ තිබ්බටු මැල්ලුම අපි දැන් හදලා ඉවරයි. දැන් අපි මේකට එකතු කරගන්න හදන්නේ දෙහි. ඉතින් ඔයාලා මේකට දෙහි එකතු කරගන්න ඕන. මැල්ලුම හදලා ඔය විදිහට අපි මේකට දෙහි බෑ දෙකක් එකතු කරගන්නවා. ඉතින් මේකට අපි පොඩි දෙහි ගෙඩියක් තමයි අරගත්තේ. ඉතින් ලොකු දෙහි ඕනේ නැහැ. පොඩි දෙහි ගෙඩියක් තිබ්බහම හොඳටම ඇති. ඔය විදිහට අපි දැන් දෙහි ගෙඩි දෙකක් අරගෙන ඔය විදිහට ඇට ටික අයින් කරලා ඒ දෙහි ගෙඩිය ওই විදිහට මිටක ගන්නවා. ඕන දැන් අපි දෙහි ගෙඩියක හැන්දක් අරගෙන ඒකෙ මිට්ටේ අපි ওই විදිහට කලවම් කර ගන්න ඕන අපේ දෙහි ටික මිශ්‍ර වෙන්න. ඔන්න දැන් අපි අපේ මැල්ලුම හදලා ඉවරයි. එහෙනම් ඉතින් ඔයාලා ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරගෙන ඉන්නකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. එහෙනම් ඔයාලත් මේ මැල්ලුම හදලා බලන්න. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක්.